හරි. අපි බලමු මුලින්ම මේ වෙසක් කූඩුවක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මෙන්න මේ වගේ කොටු දිග ඍජුකෝණාකාර කැබලි ටිකක් ඕනේ. ඒක හරි මැද්දෙන් ඒක අපි මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තම සමාන වෙන්න නැවුම් ධාරයක්. මෙන්න මේ විදිහට නැවුම් ධාරයක් හිටින්න ඕනේ. ඒක අපි පොඩ්ඩක් හොඳට සමතලා කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ආකාරයට තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ධාරේ දෙපැත්තට නැවෙන විදිහට ඔන්න ඒ ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒ වගේ අපි තවත් කෑල්ලක් ඒ විදිහටම හදා ගන්න ඕනේ. මේක ඔයාලට ගන්න පුළුවන් ඕනම සයිස් එකකින්. මේ සාමාන්‍ය මම නම් මේක අරගෙන තියෙන්නේ අඟලයි දිග 5 මාරකට ගත්තේ. මෙන්න මේ විදිහට ඒක මෙන්න මේ ආකාරයෙන් නවා ගන්න ඕනේ. මේකත් ඒ විදිහට මේ විදිහට මෙන්න මේ වගේ කෑලි අපි 24ක් අපි අටපට්ටම් කූඩුව හදන විදිහටම කෑලි 24ක් අපි මේකෙන් හදා ගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට තවත් කෑල්ලක් නවා ගන්නවා ඔයගලන්ට පෙන්නන්න. මේක එතකොට ඔයගලන්ගේ ඔළුවට ටක් ගාලා වැටෙනවා යාළුවනේ. මෙන්න මේ විදිහට තව කෑල්ලක් නවා ගන්න ඕනේ. මේ විදිහට ඒ නවන කෑල්ල ඔයගලන්ට පුළුවන් නම් මේ අඩි රූලකින් හරි එක්ක මොකකින් හරි හොඳට දැන් මම නම් මේ කරේ අතින් මෙන්න මේ විදිහට නවා ගත්තා. පොඩි එක්කෙනා ආව ළඟට ඒක ගණන් ගන්න එපා. ඒත් එක හරිය අමාරුයි ඉතින් මේක කරන්න. ඊට පස්සේ මෙන්න මේ ඉතරේ නවාගත්ත කෑලි ටික මෙන්න මේ ආකාරයෙන් දැන් ඔයාලට පෙනෙයි මම තියාගන්න විදිහ. මෙන්න මේ විදිහට කෑලි දෙක තියාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන්. මම හිතනවා ඔයාලට පොඩ්ඩක් පේනවා මදි ඇති කියලා. ඒක අර තියාගන්න ඕනේ සමචතුරස්‍රාකාරය හිටින විදියට. ඒ ස්ටෙපරකට ගහන්නත් ඕනේ මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයෙන් තමයි ස්ටෙපරකට ගහන්න ඕනේ දෙපැත්තට. අර නවපු නැවුම් ධාර වලින් එහාට පනින්න ස්ටෙපර් කට්ට ගහන්න එපා. එතකොට මේ කෝඩුව අපි කරකවලා ගන්නකොට එක තැන් වලින් ඇඹුරුම් ඇති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ විදියට දිගට මෙන්න මේ ආකාරයට අපි තනි ස්ටේපර් එක ගගහ යන්න ඕනේ. මොකද අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ ස්ටේපර් එකෙන් අපිට මේක නවා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපි මේ විදිහට ස්ටේපර් ගගහ සමචතුරස්‍රාකාර කොටු 6ක් හදා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම හිතනවා මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා මේක චුට්ටක් දුරින් අරන් තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඔන්න ඔය විදිහට හිටින විදිහට සාමාන්‍යයෙන් අපි බොක්ස් එකක පියනක් හිටින විදිහට තමයි මේක මේ හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි දැන් මම කොටු කෑලි 6ක් හදාගත්තා. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර කෑලි 6ක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක මම සෙට් කරන විදිය තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙන්න මේ සෙට් කරන්නේ අපි අටපට්ටම අපි සාමාන්‍යයෙන් හදන විදියට දෙපැත්තට ත්‍රිකෝණාකාර දෙක හිටින විදිහට තමයි යාළුවනේ මේක අපි සෙට් කරගන්නේ. මේ ස්ටෙපරකට ගහන්නත් ඕනේ අපි මේ විදිහට. මොකද නැත්තම් කූඩුව ඇඹරෙන්න බලනවා. මෙන්න මේ ආකාරයට අපි කොටු හතරක් මේ විදිහට අපි ස්ටේපර් කරගන්නවා. මුලින්ම අපි එක ස්ටේපරේ ගගහ තමා කොටු 4 අමුණ ගන්න. මොකද අපිට ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක අපිට හදාගන්න පුළුවන් එහෙ මෙහෙ කරලා. මේක මහ වෙලාවක් යන වැඩක් නෙමෙයි මේ කූඩුව හදන එක. හරිම පුංචි වෙලාවක් තමයි යන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඊළඟ අපි කොටුවක් තියලා ස්ටේපර් එක ගහ ගන්නවා. හැබැයි අනුනේ දෙපැත්තේ ත්‍රිකෝණ දෙක බැලන්ස් වෙන්න ගහ ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කොටු 4 මෙන්න මේ ආකාරයෙන් කොටු 4 ස්ටෙපර් කරගන්නවා. මේක අපි අටපට්ටම හදන විදියම තමා. කිසිම වෙනසක් නැහැ. අර වෙලා තියෙන්නේ ඔයාලන්ට හරිම පහසුයි. අමුද්‍රව්‍ය වලින් අපිට හදා ගන්න පුළුවන්. මම නම් මේකට විසිල් බෝඩ් එකක් අරන් තියෙන්නේ. මොකද මට හොයා ගන්න බැරුණා මේක පිටි පෙට්ටි වලින්. එතකොට අපි අහක දාන බිස්කට් පෙට්ටි ඒවෙන් ඕනම දෙයකින් මේක හදා ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් එක කොටුවක්. දැන් අපි 4ක් කොටුව අරගත්තා. ඊළඟට ඉතුරු කොටුව මෙන්න මේ ආකාරයෙන් තියලා ස්ටේපර් කරගන්නවා. ඒකත් අපි එක ස්ටේපරේ ගානේ තමයි මුලින්ම ගහගෙන යන්නේ. අපිට මොකක් හරි ඉෂුව එකක් ආවොත් එහෙම අපි ඒක එහා මෙහා කරගන්න පුළුවන් නිසා මෙන්න මේ ආකාරයෙන් අපි දැන් මෙන්න මේ ආකාරයට මේ කරනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට
රයිට්. හරිම පහසුයි යාළුවනේ මේක හදාගන්න. මෙන්න මේ විදිහට හතර පැත්තේ හිටින විදිහට ඊට පස්සේ අනිත් පැත්තත් හරවලා ඊළඟ කොටුව ඒ ආකාරයෙන්ම අපි ස්ටේපර් කරගන්නවා. මට මේ වීඩියෝ එක දාන්න චුට්ටක් පරක් වුණා. මොකද වැඩත් එක්ක මේ මම හිතුවා ඉතින් මේ කූඩු හදන ගමන් ඔයාලට මේක මම දන්න දේ ඔයාලත් දැනගත්තොත් ඔයාලට ඒක ලොකු උදව්වක් වේවි. මොකද මං වගේම කාර්යබහුල අය මේ වීඩියෝ එක බලලා ඉතින් එයාලටත් පහසු විදියට මේ කූඩුවක් හදාගන්න පුළුවන් නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. මෙන්න මේ ආකාරයෙන් අපි හදාගන්නවා. මේ තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි ස්ටේපර් කරගන්න ඕනේ මේක ඩබල්. මොකද මේක නැත්තම් කූඩුව බුරුල් වෙනවා. හරිම මෙලෙක්. ඒ නිසා මේක අපි ඩබල් ස්ටේපර් කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදියට ඩබල් ස්ටේපර් කරගන්නවා. හරිම පහසුයි. මේක අලව ගන්නත් පහසුයි. එකම ගානට අපි මෙම ත්‍රිකෝණයි කොටුයි කෑලි කපා ගත්තාම අපිට අලව ගන්න හරිම පහසුයි. හැබැයි අපි මේක ඩබල් ස්ටේපර් කරන්න ඕනේ. මොකද නැත්තම් මේ කූඩුව එහා මෙහා බුරුල් වෙන්න බලනවා. තනි ස්ටේපරෙන් මේක හිටින්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මම දැන් ඔයාලට ගෙන ආවා. මගේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ඇති ගොඩක්. මොන හරි අඩුපාඩු තිබ්බොත් සමා වෙන්න. ඉස්සරහට මම තව හොඳ වීඩියෝ ටිකක් කරන්නම්.